ධනලාභී ලග්න 3ට අනිවාර්යෙන් සුබ ප්‍රතිඵල තියෙනවා. ඔයාලා වසර ආරම්භයේත් එක්ක දැන් වසර ආරම්භයේ මේ මගේ ලග්නේ කියලා ඔයාලා පැහැර හරින්න එපා. මේකට බලන්න. මගේ ලග්නෙට මොනවාද තියෙන ජයග්‍රහණ? අනිවාර්යෙන් ටිකට් එකක් හරි ඇදෙන්න පුළුවන්. Tamanට කෝටිපති ප්‍රකෝටිපතියෙක් වෙන්න තරම් වරන් තියෙනවා. ඒවා නිකම්ම ලැබෙන්නේත් නැහැ. අනිවාර්යෙන් ඒවා බලන්න ඕනයි. මට කතා කරන්න එහෙම ලග්න හිමියෝ ඉන්නවා නම් මට කතා කරන්න. ඒගොල්ලන්ගේ පලාපල බලලා මම යමක් කරලා දෙනවා. ඒ යම ඇතුලේ ඔයාලට ජයග්‍රහණයක් අනිවාර්යෙන් තියෙනවා කියලා මම පොරොන්දු වෙනවා. කිසි දෙයකට බය වෙන්න එපා. එතකොට ඒ ටිකට් එකක් හරි ඇදෙන්න පුළුවන් කියන්නේ ඒකට තියෙනවා ජය අංක 15 19 27. ඔය 27 15 19 අංක තුනෙන් ජයග්‍රහණයක් ඔයාලට ලබන්න පුළුවන්. ඒ ජයග්‍රහණය ඇතුලේ දරුවෝ අනේ මට මේ මගේ ලග්නේ මේක කියලා ඉන්න එපා කියලා මම කිව්වා වගේ අනිවාර්යෙන් ඒ තියෙන කට්ටිය මට කතා කරන්න. ඔයාලට ජය නියතයි. ඒක මම පොරොන්දු වෙනවා. තමන්ගේ රූප ස්වභාවය ලස්සන කරගන්න තමන්ගේ හිතින්ම එන්න ඕන දේවල් තියෙනවා. ඒ තමන්ගේ රූප ස්වභාවය තමන්ගේ හිතින්ම තමන්ගේ අතින්ම ලස්සන කරගන්න පුළුවන්. තමන්ට වියදමක් කරන්නේ නැතුව කිසිම රුපියලක්වත් වැය වෙන්නේ නැතුව තමන්ගේ අතින්ම ලස්සන වෙන්න නම් උදේ පාන්දර නිදිමතේ ඉන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු මුණ හොඳට පිරිසුදු කරගෙන හොඳ වතුර වීදුරක් මේ වගේ අරගෙන උදේ හැමදාම උදේ 6ට සබ්බපාස්පස අකරණම් කියන ගාතාව 7 වතාවක් කියලා හොඳට මේ පිරිසුදු වතුර එක පානය කරන්න. හැමදාම මේ දේ කරන්න. ඔයාලට ලස්සන රූප ස්වභාවයක් ලැබෙනවා. ඒක ස්ථිරයෙන්ම මට කියන්න පුළුවන්. වෙනදා වගේම මං කියන්න වගේම බලන්න ඔයාලා මේක කරලා ඔයාලට ලස්සන රූප ස්වභාවයක් ලැබෙනවා. ඒ කියන්න වගේම මේක අනිවාර්යෙන් මේක බොරු කියලා හිතන්න එපා. අහක දාන්න නැතුව අනිවාර්යෙන් මේක කරලා බලන්න. මේක කම්මලියන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ හිතේ සර්දාවෙන් අනිවාර්යෙන් මට මේක කරොත් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතාගෙන අනිවාර්යෙන් මේක කරන්න. තමන්ගේ හිතේ සර්දාවෙන් කරන දෙයක් තමයි දරුවෝ ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඕනවට අපාවට කරන කිසිම දෙයක් අපිට සාර්ථක වෙන්නේ නැහැ. ඒකින්ද මං කියන්න ආකාරයටම මේක මං කියපු විදිහටම මේ වතුර වීදුර පානය කරන්න. අනිවාර්යෙන් ඔයාලට රූප ස්වභාවය ලැබෙනවා. ආයිබෝවන් සුබ දවසක් නිරෝගීමත් දිනයක් ප්‍රාර්ථනා කරනවා. වෙලාව YouTube නාලිකාව නරඹන ඔබ සියලු දෙනාට. ඉතින් අද වෙලාව YouTube නාලිකාවෙන් කතා කරන මාතෘකාවට කලින් මේ සම්පත්දායකත්වයේ දරන්නා වූ අපේ මෑණියන් ගැන විස්තරයක් කියන්නට ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් ඕගොල්ලන් ගොඩක් ආදරය කරන ගොඩක් අයගේ හිතසුව පිණිස වැඩ කරපු ඒ වගේම මේ එතුමිය කරපු වැඩ ගොඩාක් හරි ගියපු එතුමියට ආදරය කරන එතුමියට ගෞරව කරන බොහෝ පිරිසක් එතුමියත් එක්ක ඉන්නවා. ඒ නිසාම එතුමියට ඒ ආදරය කරන පිරිස නැවත නැවතත් කියනවා අනේ මට හරි ගියා මේ කරපු දේවල් මේ කියපු දේවල් එතුමිය නිකන් කිරිගහට යන්න වගේ මේ කතා කරපු දේවල් අපේ හිත හොඩක් හැදුනා අපේ වැඩ සාර්ථක වුණා. ඒ නිසා නැවතත් එතුමියගේ වැඩසටහනක් ඕනි වෙලාව YouTube නාලිකාවෙන් කියලා අපිට ඉල්ලීමක් කරපු නිසාම අද දවසේ අපි එතුමියව නැවතත් අපේ නාලිකාවට සම්බන්ධ කරගත්තා. නිල්මිනි මෑණියෝ ආයිබෝවන් මෑණියෝ මෙච්චර ආදරයක් කොහොමද එහෙම ලැබුණේ? මෙහෙමයි මෙච්චර ආදරයක් ලැබුණා කියන්නේ දරුවෝ මට මේ කියන්නේ මං කරන වැඩ රාජකාරිය අනුව ඒගොල්ලොන්ගේ දේවල් සාර්ථක වුණාම මෑණියෝ ළඟට එනවා. මෑණියන්ගේ එයාලට පේනවා මෑණියන් දෙයක් කරනවා කියලා එයාලට දැනෙනවා. ඒකයි මේ ප්‍රේක්ෂක ජනතාවක් මෙච්චරම මට ආදරය කරන්නේ දරුවෝ. ඒක නිසා තමයි මම පසුපසින් මෙච්චර පිරිසක් ඉන්නේ. ඒ ආදරය තව දෙගුණ තෙගුණ වෙන්න ඒ ආදරයට අර්ථයක් ලබා දෙන්න අද අපි සූදානම් වෙනවා. අපි මුලින්ම කතා කරමු. ගේ දොර වෙන්න පුළුවන්, ව්‍යාපාර වෙන්න පුළුවන්, පුද්ගලයාගේ වෙන්න පුළුවන්. ඕනෑම වෙලකදී කඩා වැටෙන්නේ පළමු ඕනම මේ නරක කාලයකදී දියුණුව තමයි. එතකොට මෙහෙම කඩා වැටෙන දියුණුවක්. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා නම් අපි දීර්ඝ දියුණුවක් මිනිස්යාගේ ව්‍යාපාරවල නැත්නම් ගෙදර දොරේ අපි මොනවාද දියුණුව දෙසා කරන්න පුළුවන් මෑණියෝ? මෙහෙමයි දියුණුව නිසා කියන්නේ ගොඩාක් ව්‍යාපාර ගත්තා බංකොලොත් වෙලා. ඒ කියන්නේ දැන් කාල සීමාවක් නැහැ. මාසයක් දෙකක් ඇතුළත සම්පූර්ණ කඩා වැටිච්ච ව්‍යාපාර තියෙනවා. ඒගොල්ලන්ගේ ගහචාරය අනුව තමයි එහෙම වෙන්නේ. ඒගොල්ලෝ නිකම්ම හිටියට ඒ ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ.
ඒගොල්ලෝ කරගන්න ඕනේ. ඒවට බලලා ඒගොල්ලොන්ගේ හදහම් බලලා ලක්න කාල වේලාව බලලා ඒවට යමක් කරගන්න ඕනේ. නැත්තම් එක තැනම මේ ව්‍යාපාරේ මගේ කඩාගෙන වැටුණා කියලා හිටියට ඒගොල්ලොන්ට කවදාකවත් ඒ දියුණුවක් ලබන්න හම්බෙන්නේ නැහැ. එහෙම කට්ටිය ඉන්නවා නම් ව්‍යාපාරයක් දාන්න හෝ ව්‍යාපාරයක් අලුතෙන් රෙස්ටුරන්ට් එකක් හරි තමන්ගේ කියන්නේ ඔය ව්‍යාපාර ගොඩාක් තියෙනවනේ. එක ව්‍යාපාර තියෙනවා. අද කාලේ ගත්තන් ඒගොල්ලෝගේ කඩා වැටලා තියෙනවා නම් ඕනාම ව්‍යාපාර දියුණුවකට මං කරලා දෙනවා. ඒගොල්ලොන්ට ආයි ජයක් අරන් දෙනවා කිව්වොත් කරනවම තමයි. එයාලා මට කතා කරන්න. ගොඩාක් ව්‍යාපාර මෙහෙ නෙමෙයි ලංකාවේ නෙමෙයි පිටරට ළමයිගේ පවා මේ කම්පැනි අනිත් වැහෙන තැනටපත් වෙලා තියෙනවා. මට කතා කරන් ඒගොල්ලෝ මං දියුණුවට ඒගොල්ලෝ පත් කරලා දීලා තියෙනවා. පිටරට ළමයි සෑහෙන්න මන් ළඟට පිටරට ඉඳලම මාව බලන්නම කියලා එනවා. ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ දියුණුව සැලසිලා තියෙන්නේ. ඒකයි මාව බලන්නම අනේ මෑණියෝ බැහැ දකින්න ඕනයිම කියලා මෑණියෝ ළඟට එනවා. ඒගොල්ලොන්ගේ ව්‍යාපාර කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා. සර්ව ප්‍රකාරම සාර්ථක වීම තමයි අපි කාගේ බලාපොරොත්තු. ඒ නිසා තමයි අපි මේ හැමදේම කරන්නේ මෑනියෝ. ඒ නිසා දැන් ව්‍යාපාර කියනවා අපි gedara dore වෙන්න පුළුවන්, මනුස්සයාගේ වෙන්න පුළුවන්. අපි එකපාරම දෙයක් අපිට අත්හැරෙනකොට, කඩා බිඳ දාන වැටෙනකොට, හිටි ගමන් අපිට දෙයක් අහිමි වෙනකොට අපිට ඒක පිටිපස්ස මොන හරි බලවේගයක් තියනවදෝ කියලා පුංචි හරි සැකයක් ඇති වෙනවා මෑනියෝ. හොඳට නැගගෙන ආපු ව්‍යාපාරය එකපාරම කඩා වැටෙනකොට අපි හිතන්නේ මේක මේ පාරිසරික හේතුවක් නිසාම නෙමෙයි, මේ ඇති වෙච්චව හේතුවක් නිසාම නෙමෙයි, ඊට වඩා යම්කිසි දෙයක් වෙන්න පුළුවන් කියන දේ තියෙනවා. එතකොට සමහර වෙලාවට යම්කිසි හෝ බලපෑමක් නිසා මේ දේවල් වෙන්න පුළුවන්. ඇත්තටම බලපෑමක් නිසා වෙනවා නම් ව්‍යාපාර දියුණුවක් හෝ මොනවා ඒ දෙයක් අහිමි වීමක් සිද්ධ වෙනවා නම් ඒ මොන වගේ හේතු නිසා වෙන්න පුළුවන්ද? මෙහිම ව්‍යාපාර gedara dora ඒ කියන්නේ ඒගොල්ලොන්ට දැනෙන්න ඕනේ. ඇයි මේ කඩානේ වැටෙන්නේ? මොකක් හරි හේතුවක් නැත්තම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්න ඕනයි. ඒගොල්ලොන්ට නැත්තම් කියන්නේ එකපාරට එහෙම දෙයක් වෙන්නේ නැහනේ. එකපාරට එහෙම දෙයක් ඒගොල්ලෝ මොලේට ගන්න ඕනයි. අපිට මෙහෙම දෙයක් වෙන්නේ ඇයි? චුට්ටක් එහෙම දැනුනේ ගමන් මෑණියන්ට කතා කරන්න. මෑණියෝ අනිවාර්යෙන් පිට වෙනවා. ඔයාලගේ ව්‍යාපාරේ gedara dora සම්පූර්ණ ආරක්ෂාව මෑණියෝ සලසලා දෙනවා. ඒක මම පොරොන්දු වෙනවා. සහතිකයි වගකීමෙන් කියනවා. දැන් ව්‍යාපාරයක් ඇත්තටම කඩානේ වැටෙනකොට ඒ සම්බන්ධව හිතා ඉන්න එපා. මට කතා කරන්න. ඒගොල්ලොන්ට මගේ යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ අනුව මන් ළඟ තියෙනවා. යන්ත්‍රමාලා තියෙනවා. ඒගොල්ලොන්ට සෑම දෙයක්ම දියුණුවට කරලා දෙනවා. ඒ කියන්නේ මිනිස්සු ආකර්ෂණයක් කරගන්න ඕනයි. මේ මිනිස්සු ආකර්ෂණයක් නැත්තම් එතෙන්ට මිනිස්සු ඇදෙන්නේ නැහැ. ඕනාම කෙනෙකුට මිනිස්සු ආකර්ෂණයක්, මිනිස්සු ආකර්ෂණයක් නැත්තම් ඒගොල්ලොන්ට කවදාකවත් ඉදිරියට යන්නත් බෑ. මොනවා කරන්නත් අපිට මිනිස්සු පිරිසක් අපේ පිටිපස්සෙන් ඉන්න ඕනයි. නැත්තම් අපිට දියුණු වෙන්න බෑ කවදාකවත්. එහෙම කෙනෙක් ඉන්නවනම් මිනිස්සු කියන්නේ ආකර්ෂණයක් නැත්තම් දැන් තමන් කරන ව්‍යාපාරයට සෙනග ඇදෙන්නේ නැත්තම් අනිවාර්යෙන් මෑණියන්ට කතා කරන්න. මෑණියෝ පිට වෙනවා. අපි මේ සියලු දේවල් කතා කරන්නේ අත්දැකීම් හා මේ පරිසරයේ තියෙන සිදුවෙන දේවල් එක්ක. සමහර අය ඉන්නවා දැන් අපිට මුණ ගැහෙන අය ඉන්නවා කොච්චර හොඳින් ඉන්න උත්සාහ කරත් ඒ අයට තමන්ගේ නිවසේ හරි තමන්ගේ ව්‍යාපාරේ හරි ඒ කියන්නේ සතුටින් කාලේ රැඳවා තිබා ගන්නට බෑ. තමන්ගේ ළමයි ඉගෙන ගන්නේ නැහැ, ගෙවල් වල දියුණුවක් නැහැ, එක්කෙනා දෙන්න ලෙඩ වෙනවා, කොච්චර සල්ලි හම්බ කරත් ඉතිරියක් නැහැ, ඔයා ගත්ත බත්පත කන්න බෑ. මේ වගේ ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. මේ දේවල් මේ කියන්නේ ගෙදරකට ආව දවසේ ඉඳලා මේ ක්‍රමානුකූලව ආපු දේවල් නෙමෙයි එකපාරට මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ගෙදරකට මේ වගේ අහමු විදිහට නැත්තම් මේක වගේ ප්‍රශ්න ගොඩක් එක දිගට එන්න මොන වගේ හේතු සාධකද බලපාන්නේ මෑනියෝ? මෙහෙම හේතු සාධක කියන්නේ ඔව් වගේ හැංගිච්ච රහස් තියෙනවා. අමනුස්ස බලවේග තියෙන තැන්වල අනිවාර්යෙන් කඩානේ වැටෙනවා. Tamange උයන බත්පතවත් රස වෙන්නේ නැති තරමට අමනුස්ස බලවේග තියෙනවා. එහෙම කරගන්න එපා. අමනුස්ස බලවේග ඇති වෙනවා. Taman එකාට පෙන්වන්න බෑ. gedara dore සහෝදරයා පෙන්වන්න බෑ. දෙමව්පියෝ පෙන්වන්න බෑ. ඇයි මෙහෙම වෙන්නේ කියලා චුට්ටක් හිතන්න ඔයාලා. ඒ කියන්නේ අමනුස්ස බලවේග තියෙනවා. සමහර විට Tamanට මිල මුදල් කොච්චර හම්බ කරත් දියුණුවක් නැහැ. Tamanගේ ළඟ කෙනාම ළඟින් ඉඳගෙනම බල කපන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරනවා. අනිවින කොඩිවින හුණියම් කරනවා. ඒවා නොකර ඉන්නව නෙවෙයි. අද කාලේ ඒවා නෑ කියලා විශ්වාස කරන්න එපා. අද කාලේ ඒ වගේ දේවල් තියෙනවා. නැත්තේ නෑ. ඒ දේවල් වලට මූණ දෙන්න. ඒ දේවල් වලට පසුබසින්න එපා. ඒ දේවල් වලට පසුබැස කියන්නේ හැමදාම එකම තැන තමයි ඉන්න වෙන්නේ.
එහෙම කරගන්න එපා. උනාම කෙනෙක් මේ මෑණියන්ට කතා කරන්න. සමහර විට මුදල් හම්බ කරාට ගෙදර ඉතුරුවක් නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ධනය ආකර්ෂණයක් නැහැ. ධන ආකර්ෂණය කරගන්න. Taman එක තැන ඉඳලා ධන ආකර්ෂණය කරගන්න බෑ. Tamanට Tamanම හිතන්න. මට මෙහෙම දෙයකට කතා කරන්න ඕනේ. අනේ මේ මෑණියෝ මට පිට වෙයි කියලා හිතන්නකෝ. එහෙම හිතලා මට කතා කරන්න. අනිවාර්යෙන් මෑණියෝ පිට වෙනවා. එදත් කිව්වේ මං අම්මා කෙනෙක් වගේ පිට වෙනවා කියලා. අදත් කියන්නේ අම්මා කෙනෙක් වගේ පිට වෙනවා කියලා. මෑණියෝ හොඳ තැනකට අපිව යොමු කරා කියන ප්‍රශ්නයක් අරගෙන ආවා මේ අනවින කොඩිවින බන්ධන කියන දේවල් වලදී. ඇත්තටම මේ දේවල් කරන්නේ මිනිසුන්ට අපිට හිතා ගන්නත් බෑ මිනිස්සු මේ වගේ දේවල් කරනවද කියලා. ඇත්තටම මෑණියෝ ඒ වගේ දෙයක් කරාට පස්සේ පීඩණයට පත් වෙච්ච මිනිසුන්ට මෑණියෝ ළඟට ආවට පස්සේ මෑණියෝ මොන වගේ ක්‍රමවේද හරහාද ඒ සුවපත් කරන්නේ? කොහොමද මෑණියෝ සුවපත් කරන්නේ? මෑණියෝ ඒ ගය ගෙන්න ගන්නවද? මෑණියෝ ඒ පරිසරයට ගිහිල්ලා එතනින් මොදව ගන්නවද? කොයි වගේ වැඩපිළිවෙලක්ද ඔබතුමී මේ ඒ අය වෙනුවෙන් දියත් කරලා තියෙන්නේ? මෙහෙමයි ඒ අය වෙනුවෙන් වැඩි පිළිවෙල කියන්නේ ඒ අනුව ගෙදර තියෙන කාරණාව අනුව මට ඕනාම කෙනෙක් දේවාලයට ඇවිල්ලා හමු වෙන්න පුළුවන් මගේ දේවස්ථානයට ඇවිල්ලා. එතකොට මේ ෆෝන් මාර්ගයෙන් කතා කරලා විසඳ ගන්න පුළුවන්. එහෙම තියෙනකොට මට කතා කරන්න. එතකොට ඒ ගෙදර ප්‍රශ්නේ අනුව තමයි විසඳුම දෙන්නේ. මට නැත්තම් හැම දෙයකම එකම දේ කරන්න බෑනේ. ඒගොල්ලොන්ගේ තියෙනවනේ දැන් මේගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න ගැටලුව අනුව තමයි විසඳුම් ලබා දෙන්නේ. මෑණියෝ දෙන්නෙක් පවුල් පන්සල් වෙන නැත්නම් එකට ජීවත් වෙන්න පටන් ගන්නේ ගොඩාක් දහසක් බලාපොරොත්තු තියාගෙන තමන්ගේ පවුල හදාගන්නේ. හැබැයි ওই පවුලට කොහෙන්වත් එන පිටින් එන තුන්වෙනි පාර්ශ්වයක් හෝ මොනහරි හේතුවක් නිසා පවුල කැඩිලා බිඳිලා විසිනුලා යනවා. ඒගොල්ලන්ගේ හිත හදාගන්න කොයි ආකාරකින්වත් බැරි වෙනවා. අන්තිමට උපකාරී වෙන ඔබ වගේ අය මෑණියෝ හොයාගෙන තමයි ඉන්නේ. ඇත්තටම එහෙම දහස් ගණන් පිරිස ඔබතුමීට කතා කරන්නේ නැති. විශේෂයෙන්ම පිටරට යන්නේ අපි ආසාවට යනවා නෙමෙයි මෑණියෝ බොහෝම දුක් මහන්සියෙන් හම්බ කරගෙන ඉන්න මේ පවුල හදාගන්න, ගෙවල් දොරවල් හදාගෙන මේ රටේ ඉන්න අයත් එක්ක සතුටින් ඉන්න. හැබැයි ඒ සතුට ලොකු කාලයක් තියෙන්නේ නෑ මෑණියෝ. එහෙම දුක් විඳින අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබ කරන සත්කාරය මහඟු සත්කාරයක්. ඒ ගැන සඳහන් කරමු අපි. මෙහෙමයි දහසක් බලාපොරොත්තු ඇතුව තමයි විදේශගත වෙන්නේ. අනේ මගේ මහත්යත් එක්ක මං සතුටින් ඉන්න ඕන. අනේ මගේ බිරිඳත් එක්ක මං සතුටින් ඉන්න ඕනයි. මගේ දරුවොත් එක්ක මං සතුටින් ඉන්න ඕනයි. ඒ වුණාට ඒ විදේශගත වුණාම ලොකු ප්‍රශ්න ගැටලු වලට මුහුණ පාන්න වෙනවා. එක්ක මහත්යා වෙන සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. එක්ක බිරිඳ රට ගියාම වෙන සම්බන්ධතාවයක් ඇති කරගන්නවා. එහෙම කරගන්න එපා. එහෙම වෙලා තියෙනවා නම් මට කතා කරන්න. බිරිඳ කතා කරන්න මහත්යා වෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. මහත්යා කතා කරන්න බිරිඳ වෙන සම්බන්ධතාවයක් ඇති කරගෙන තියෙනවා. මේ දේවල් පිට රට ළමයිට පොදුවේ කියන්නේ මම. පිට රට ළමයි මට කතා කරන්න. විදේශගත වෙලා එක්කෝ මුදල් හදල් එක්කෝ කොහාට හරි මොකෙක් හරි ඒකට සම්බන්ධ වෙලා ඒගොල්ලෝ මුදල් දීලා. එහෙම කරගන්න එපා. දුක් විඳලා හම්බ කරගෙන සල්ලි. එහෙම සම්බන්ධතාවයක් ඇති වෙලා ඔයා මග හරිනෝ නම් පිට රටේ විදේශගත දරුවන්ට මම විශේෂයෙන්ම කියන්නේ ඔයා මුදල් අරන් ඔයාගෙන් සම්බන්ධ වෙලා ඔයාගෙන් ඈත් වෙන්න හදනවා නම් මට කතා කරන්න. එක බල්ලෙක් ගන්නට මම ලං කරනවා. ඕකටයි වෙන ගෑණියෙක් දිහා ඇහක් කරලා බලන්න නැති වෙන්නේ ඔයාලකට ගෙනල්ලා දෙනවා. ඒක මං කරනවා කිව්වොත් පොරොන්දු වෙනවා. ඔයාගේ ආදරේ මං එදත් කිව්වේ ඒකයි. ඔයාලකට ගෙනල්ලා දෙනවම තමයි. මෑණියෝ අපි ගොඩක් ආදරය කරන අය ළඟ අපි හරි ආසයි දැවටිලා අපි ඒගොල්ලන්ගේ රස කතා අහගෙන ඒගොල්ලන්ත් එක්ක තුරුල් වෙලා ජීවිතේ ගත කරන්න. අපි දන්නේ නැහැ ඒගොල්ලන්ගේ අභ්‍යන්තරේ මොනවද කියලා. ඒ ඇත්තටම මට ආදරේද? මට මෙයා ගැන පොඩි හරි සැකයක් තියෙනවා. මොන හේතුවකට සැකේ ඇති වුණාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඒ සැකේ තියෙනවා කියලා ගොඩක් අය කියනවා. ඒ සැකේ නිවැරදිව මට මේ තුන්වෙනි පාර්ශ්වයක් මෙයා ළඟට ලං වෙලාද? මෙයා වෙන කාන්තාවගේ පහස ලබන කෙනෙක්ද? මෙයා ළඟ වෙන කෙනෙක් ගාවට යයිද කියන සැකේ මං ගාව තියෙනවා කියන බහුතරයකගේ සැකය දුරු කරගන්න ඔබතුමිය ළඟට ආවොත් ඔබතුමියගේ ශාස්ත්‍රය අනුව කොහොමද එහෙම දැනගන්නේ සහ ඒ ආදරය සුරක්ෂිත කරන්නේ විවාහය සුරක්ෂිත කරන්නේ කොහොමද ඔබතුමිය? එහෙම වෙන සම්බන්ධතාවයක් තියෙනවා නම් කියලා සැකයක් ඇති වෙලා තියෙනවා නම් මහත්යාගේ හෝ බිරිඳගේ දෙන්නට දෙන්න ඒක හිතා ඉන්න එපා. මට කතා කරන්න. ඒ මගේ තියෙනවා යන්ත්‍රමාලා මගේ බලය අනුව මට මේ දේ දැනෙනවා. ඔයාලා කතා කරලා කියන්නේ එයාට හොර සම්බන්ධතාවයක් තියෙනවා නම් දෙන්නටම මේ කියන්නේ හොර සම්බන්ධතාවය එහෙම තියෙනවා නම් සැකයක් තියෙනවා නම් මෑණියන්ට කතා කරන්න. මෑණියන්ගේ ශාස්ත්‍රයේ අනුව ඒක අනිවාර්යෙන් පෙන්눔 කරනවා මට. ඒක මම බලලා මගේ රාජකාරිය අනුව ඒ දේ කඩලා
විවාහක දෙන්නේ කුරුළු ජෝඩුවක් වගේ ඉන්න ජීවිත කාලෙම වෙන්න යන්න මං සලසලා දෙනවා. මෑනියෝ දැන් ඇත්තටම බහුතරයකට ප්‍රශ්න තියෙන්නේ තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව තමන් ළඟ නැතිකොට. ඒ කියන්නේ බොහෝමයක් අය පිටරට අයට තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. තමන්ගේ ලංකාවේ ඉන්න ස්වාම පුරුෂයා මෙහි යම්කිසි ගැටලුවක. තමන්ගේ රටේ ඉන්න භාර්යාව එහි යම්කිසි ගැටලුවක. හැබැයි ඔබතුමී ළඟට ආවට පස්සේ ඔබතුමී ප්‍රශ්න දකිනවා මේ අය දෙතනක ඉන්නේ මේගොල්ලන්ට උදව් කරන්නේ කොහොමද කියලා ඒ අයට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇත්තටම ලංකාවෙන් පිට ඉන්නකොට කෙනෙකුට පිටරට කෙනෙකුට ඔබතුමියගේ ඒ ශාස්ත්‍රය අනුව කොහොමද පිහිට වෙන්නේ? එතකොට ඒ සේවාවන් ලබා දීමේදී ඔබතුමිය කොහොමද ඒ අයට මොන වගේ සේවාවන් හරහාද සේවාව ලබා දෙන්නේ? ඒ ඔබතුමියගේ විශ්වාසය කොහොමද තහවුරු කරන්නේ? මෙහෙමයි. විදේශගත දරුවෙක් කියන්නේ දැන් අපි මුහුදෙන් එතර සාගර බන්ධනය හරහා කරන්න ඕන දෙයක්. මම විදේශගත දරුවෙකුට දැන් අපි ළඟට එන්න බෑනේ. ලංකාවේ නෙවෙයිනේ. සාගර බන්ධනය හරහා කරන දෙයක්. ඒක පිල්ලි මාර්ගෙන් වෙන දෙයක්. ඔයාලට ඕනාම වැඩ රාජකාරියක් මට කතා කරලා කරගන්න පුළුවන්. වීඩියෝ කෝල් තාස්තනේ හරහා ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම ඕනාම කෙනෙකුට මට මේ යම කරලා දෙන්න මේ නියුණු කිව්වොත් කරලා දෙනවා. ඔයාලට පුළුවන් වීඩියෝ කෝල් එකක් හරි අරන් කොහොම හරි මාත් එක්ක සම්බන්ධ වෙලා ඒ වැඩ කටයුතු කරගන්න මම සලස්සලා දෙනවා ඔයාලට. එහෙම කවදාකවත් ඔයාලට අසාධාරණයක් වරදක් අවඩක් කරන්නේ නෑ මෑනියෝ. මෑනියෝ සමාජ විහසනයක් මේ මොන දේ තිබ්බත් තියෙන ලොකුම විනාශය මේ සමාජයට වෙමින් පවතිනවා. එකක් තමයි මේ අනියම් සම්බන්ධතාවයන් කියන්නේ. ඒක බහුලව වාර්තා වෙන දෙයක්. සමහර වෙලාවල් වලට මේවා දුරදිග ගිහිලා පවුල් කැඩිලා සමහර අවස්ථාවල් වලදී සියදිවි හානි කර ගැනීම බව වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මත්පැන් වදුර සහ මත්ද්‍රව්‍ය වගේම මෙන්න මේ වගේ දේවල් නිසා සමාජය යන්නේම බිහිසුණු පැත්තකට හරිම දරුණු පැත්තකට. අපි කොහොමද ඔබතුමියගේ ශාස්ත්‍රය අනුව ඒ වගේ අඳුරු පැතිකඩක් හඳුනාගෙන ඒගොල්ලෝ සුවපත් කරන්නේ? එහෙම දැන් බිරිඳ හෝ සැමියා මට කතා කරන්න බිරිඳ අනියම් සම්බන්ධතාවයක් තියෙනවා නම් සැමියා අනියම්ද සම්බන්ධතාවයක් තියෙනවා නම් මට කතා කරන්න. ඒගොල්ලොන්ගේ ගැටලුව අනුව ඒ තිත්ත බන්ධනයක් කරහා තමයි මම ඒ දෙන්න කඩලා දෙන්නේ. දෙන්නට දෙන්න තිත්ත බන්ධනයක් දාලා කැඩුවා කියන්නේ කවදාකවත් ආයේ ඒ දෙන්නට එකතු වීමක් වෙන්න බෑ. එතකොට පෞල් ජීවිතේ සාර්ථකව ගෙවා ගන්න පුළුවන්. කුඩු අරක්කු සෑම දෙයකටම ඇබ්බැහි වෙලා ඉන්න බිරිඳ හෝ සහෝදරයා හෝ අම්මා හෝ ඕනාම කෙනෙක් මට කතා කරන්න. ඒගොල්ලොන්ට මට වැඩ රාජකාරී කරලා දෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒක මන් දින 7ක් ඇතුළත එයාලට ප්‍රතිඵලයක් අරන් දෙනවා. ඒක මන් නතර කරනවා. ඕනාම කෙනෙක් මත්ද්‍රව්‍ය බොන එක මන් නතර කරලා දෙනවා. අධ්‍යාපනය තමයි මුල් තැන. අපි කොච්චර දේවල් කරත් වැඩන්නේ අපේ දරුවෝ ඉගෙන ගත්තේ නැත්තම්. ඕනෑම දෙමාපියෙකුගේ බලාපොරොත්තු එක තමයි. අධ්‍යාපනයේට ටිකක් හරි දුර්වල කෙනෙක් ඉන්නවා. මතක ශක්තිය අඩු කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ මතක ශක්තිය වැඩි කරන්න අධ්‍යාපනයේ දුර්වල ගතිය නැති කරලා ඒ අය හොඳ තත්වයකට ගන්නත් ඔබතුමීට පුළුවන්. අපි ඒක ගැන කතා කරමු. අධ්‍යාපනයේ දුර්වල අය පොතක් පාඩම් කරන්නේ නැති ළමයි ඉන්නවනම් ඉගෙනීමට සෑම වෙලාවෙම කොච්චර කිව්වත් ඈලි මෑලි කට්ටිය ඉන්නවනම් මට කතා කරන්න. ඒගොල්ලොන්ට මට තියෙනවා යන්ත්‍රමාලාවක් තියෙනවා. ඒගොල්ලොන්ට හදලා දැම්මා කියන්නේ ඒක එයාලගේ මතක ශක්තිය වැඩි වෙනවා. අනිවාර්යෙන් ගොඩාක් දෙමව්පියෝ මගින් වැඩ රාජකාරී කරගෙන තියෙනවා. ළමයිගේ ඉගෙනීමේට ඒගොල්ලෝ දැන් හොඳ තැන්වල ඉන්නවා ඉගෙනගෙන. ඔයාලා ඒ කිසි දෙයකට බය වෙන්න එපා. අධ්‍යාපනයේ පහළට බහැලා තියෙනවා නම් ඕනාම දෙමව්පියෙක් මට කතා කරන්න. මම ඒක අනිවාර්යෙන් ඔයාලට දරුවා ඉස්සරහට අරන් දෙනවා. අපි මොන දේ කතා කළත් බොහෝ අය ජ්‍යොතිෂයට මුල් තැන දෙනවා මෑනියෝ. එතකොට ආරම්භ වෙනවා නම් වසර ආරම්භ වෙනකොට අපි බලන්නේ අපේ ලග්න මොන ලග්න වලට සුබයිද? අපි කොහොමද අපේ ලග්නයට ඒ සුබ ලග්න නම් අපි කොහොමද තව තවත් බල ගන්නවගෙන අපේ ජීවිතේ සාර්ථක කරගන්නේ කියන්නේ. උදා වෙන වසරත් එක්ක මොන වගේ ලග්න වලටද සුබ ඵලගෙන දෙන්නේ මෑනියෝ? මෙහෙමයි උදා වෙන වසරත් එක්ක මේ ලග්න ඵල කියන්නේ මකර කුම්භ ධනු. ඒ ධනලාභී ලග්න තුනට අනිවාර්යෙන් සුබ ප්‍රතිඵල තියෙනවා. ඔයාලා වසර ආරම්භයේත් එක්ක දැන් වසර ආරම්භයේ මේ මගේ ලග්නේ කියලා ඔයාලා පැහැර හරින්න එපා. මේකට බලන්න. මගේ ලග්නෙට මොනවාද තියෙන ජයග්‍රහණ? අනිවාර්යෙන් ටිකට් එකක් හරි ඇදෙන්න පුළුවන්. Tamanට කෝටිපති ප්‍රකෝටිපතියෙක් වෙන්න තරම් වරන් තියෙනවා. ඒවා නිකම්ම ලැබෙන්නේත් නැහැ. අනිවාර්යෙන් ඒවා බලන්න ඕනයි. මට කතා කරන්න එහෙම ලග්න හිමියෝ ඉන්නවා නම් මට කතා කරන්න. ඒගොල්ලන්ගේ පලාපල බලලා මම යමක් කරලා දෙනවා. ඒ යම ඇතුලේ ඔයාලට ජයග්‍රහණයක් අනිවාර්යෙන් තියෙනවා කියලා මම පොරොන්දු වෙනවා.
කිසි දෙයකට බය වෙන්න එපා. එතකොට ඒ ටිකට් එකක් හරි ඇදෙන්න පුළුවන් කියන්නේ ඒකට තියෙනවා ජය අංක 15 19 27. ඔය 27 15 19 අංක තුනෙන් ජයග්‍රහණයක් ඔයාලට ලබන්න පුළුවන්. ඒ ජයග්‍රහණය ඇතුලේ දරුවෝ අනේ මට මේ මගේ ලක්ෂණ මේක කියලා ඉන්න එපා කියලා මං කිව්වා වගේ අනිවාර්යෙන් ඒ තියෙන කට්ටිය මට කතා කරන්න. ඔයාලට ජය නියතයි. ඒක මං පොරොන්දු වෙනවා. වැඩසටහන අවසාන වෙනතෙක් මම ඔබතුමිය දිහා වරින් වර බැලුවා. මොකද ඒ තරම් ඔබතුමිය පියකරුවේ හරි ලස්සනයි. ඉතින් අර ලස්සන කෙනෙක් ළඟ ඉන්නකොට මට අහන්න ඕනේ දෙයක් තමයි මේ අහන්න හිතන් ඉන්නේ. ඔබතුමිය ওই තරම් ලස්සන උනේ කොහොමද? ඒ ලස්සන වීමේ රහස අපේ අයටත් කියලා දෙන්න පුළුවන් නම් කැමති නම් සහ ඔබතුමිය මිට කලිනුත් අපිට මේ වගේ දේවල් කිව්වා. ඒ ගොඩක් සාර්ථක වෙච්ච අය ඉන්න. ඔන්න දැන් අපි අද දවසෙත් අපි එකක් කියලා දෙන්න හදන්නේ. මේකත් සාර්ථක වුණා නම් ඔබ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අපිත් එක්ක එකතු වෙලා. හරි. එහෙමනම් කෙනෙක් ලස්සන වෙන්න ඕනි නම් මොන වගේ දෙයක්ද අපිට කරන්න පුළුවන්? මෙහෙම අපි ලස්සන වෙන්න කියලා අපි නිකම්ම හිතාන හිටියට වෙන්නේ නෑ ඒක. දැන් මූණේ අපි එක එක මේ මේකප් කරාට අර ක්‍රීම් එක ගෑවට මේ ක්‍රීම් එක ගෑවට ලස්සන වෙන්නේ නෑ. තමන්ගේ රූප ස්වභාවය ලස්සන කරගන්න තමන්ගේ හිතින්ම එන්න ඕන දේවල් තියෙනවා. ඒ තමන්ගේ රූප ස්වභාවය තමන්ගේ හිතින්ම තමන්ගේ අතින්ම ලස්සන කරගන්න පුළුවන්. තමන්ට වියදමක් කරන්නේ නැතුව කිසිම රුපියලක්වත් වැය වෙන්නේ නැතුව තමන්ගේ අතින්ම ලස්සන වෙන්න නම් උදේ පාන්දර නිදිමතේ ඉන්නේ නැතුව තමන්ගේ වැඩ කටයුතු මුණ හොඳට පිරිසුදු කරගෙන හොඳ වතුර වීදුරක් මේ වගේ අරගෙන උදේ හැමදාම උදේ 6ට සබ්බපාස්පස් අකරණම් කියන ගාතාව 7 වතාවක් කියලා හොඳට මේ පිරිසුදු වතුර එක පානය කරන්න හැමදාම මේ දේ කරන්න ඔයාලට ලස්සන රූප ස්වභාවයක් ලැබෙනවා. ඒක ස්ථිරයෙන්ම මට කියන්න පුළුවන්. වෙනදා වගේම මං කියන්න වගේම බලන්න ඔයාලා මේක කරලා ඔයාලට ලස්සන රූප ස්වභාවයක් ලැබෙනවා. ඒ කියන්න වගේම මේක අනිවාර්යෙන් මේක බොරු කියලා හිතන්න එපා. අහක දාන්න නැතුව අනිවාර්යෙන් මේක කරලා බලන්න. මේක කම්මලියන්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ හිතේ සර්දාවෙන් අනිවාර්යෙන් මට මේක කරොත් මේ ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා හිතාගෙන අනිවාර්යෙන් මේක කරන්න. තමන්ගේ හිතේ සර්දාවෙන් කරන දෙයක් තමයි දරුවෝ ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි ඕනවට අපාවට කරන කිසිම දෙයක් අපිට සාර්ථක වෙන්නේ නැහැ. ඒකින්ද මං කියන්න ආකාරයටම මේක මං කියපු විදිහටම මේ වතුර වීදුර පානය කරන්න අනිවාර්යෙන් ඔයාට රූප ස්වභාවය ලැබෙනවා. ඔබ ලස්සන වෙනවා වගේම ඔබ සතුටින් ඉන්න එක තමයි අපේ බලාපොරොත්තුෙන්. ඔබ සතුටින් තියන නම් ඔබ තියෙන සියලුම ප්‍රශ්න ඉවර වෙන්න ඕනි. ඒ නිසා තමයි අපි මේ වැඩසටහන ගෙනාවේ. ඉතින් ඔබත් මෙවැනි ප්‍රශ්න ගැටලු වලින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෑනියුන්ව මුණ ගැහෙන කතා කරන්න. අපි එතුමියගේ දුරකථන අංකය තිරේ දිස්සෙනට දානවා. ඒ දුරකථන අංකයට ඇමතුමක් ලබාගෙන මෑනියන්ට විස්තර කියන්න පුළුවන්. ඉතින් මෑනියෝ අපි තවත් දවසක හමු වෙමු එහෙනම්. ගොඩක් අයගේ හිතත් සුව පිණිස ඔබතුමිය ගන්නා මේ කාර්යභාරයට අපි ස්තුතිවන්ත වෙමින් අද වැඩසටහන නවත්වනවා. අපි තවත් දවසක හමු වෙමු. ආයිබෝවන්. ඔබ සියලු දෙනාට සුවපත් දවසක් ප්‍රාර්ථනා කරනවා.